ඊට පස්සේ බැදගත්ත කොස් ඇට ඊට පස්සේ හාල් මැස්සෝ ටික දැම්මා. ඊට පස්සේ මේ තියෙන බෙදගත්ත තිබ්බටු ඊට පස්සේ වේලිච්ච මිරිස් සහ බෙදගත්ත ලුණු. හරි. දැන් අපි බලමු කාලා කොහොමද රස කියලා. හැම එකකින්ම මික්ස් කරගන්න ඕන පොඩ. මේක තනි වශයෙන් කන්නත් පුළුවන්. ඇත්තටම මේකේ රස තියෙන්නේ මේ පොද්දේ සමහර රස තියෙන. ඊට පස්සේ අනිත් ඒවා ක්‍රන්ච් විදිහට ගත්තාම තමයි ඒකේ රස අපිට දැනෙන්නේ. මාරම රසක් තියෙන්නේ. try කරලා බලන්න. try කරලා රස නම් විතරක් කමෙන්ට් එකක් දාන්න, නැත්නම් like එකක් දාන්න. thank you.